ආයුබෝවන් සියලු දෙනාටම මම අද කතා කරන්න යන්නේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. අපිට සංස්කෘතිය සම්බන්ධව කතා කරනකොට එකපාරට ඔළුවට එන චිත්‍ර කීපයක් තියෙනවා, ඔළුවට එන අදහස් කීපයක් තියෙනවා. මොකද සංස්කෘතිය කිව්වහම අපිට ඇහෙන වචනත් එක්ක තමයි අපි ඒක මොන වගේ එකක්ද කියලා ඔළුවේ හදාගෙන තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලංකාව වගේ රටක සංස්කෘතිය කිව්වම එකපාරට එන්නේ සංස්කෘතික ඇඳුම් වර්ග, ඊට පස්සේ සංස්කෘතික උත්සව, ආගම්, ඊට පස්සේ සංස්කෘතික මධ්‍යස්ථාන, ඊට පස්සේ නටබුන්, ආගමික සිද්ධස්ථාන, වාරි කර්මාන්තය, ඔන්න වගේ සිංහල අලුත් අවුරුද්ද වගේ දේවල් නේ. ඔන්න වගේවත් එක තමයි අපිට සංස්කෘතිය කිව්වම එකපාරට ඔළුවට එන්නේ. එතකොට ඇත්තටම සංස්කෘතිය කියන්නේ මොකක්ද? සංස්කෘතිය හා බැඳිච්චි සමහර කාරණා අපිට කතා කරගන්න වෙන්නෙම මීට වඩා පුළුල් සමාජ විද්‍යාත්මක අවබෝධයකුත් එක්ක. ඒක නිසා මම අද සංස්කෘතිය කියන්නේ මොකක්ද කියන එක සමාජ විද්‍යාත්මක පදනමකුත් එක්ක තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට සංස්කෘතිය කියන එක කතා කරද්දී අපිට මුලින්ම තේරුම් ගන්න අවශ්‍ය දේ තමයි මිනිසා බිහි වුණේ කොහොමද කියන එකත් එක්ක. ඒත් සත්ව ලෝකයෙන් මිනිසා කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණාවත් එක්ක. අපි ගත්තොත් එimhe සෝබාදහමේ නේ මිනිසාත් ඇතුළුව සත්ව විශේෂයන් ඉන්නවා. සෝබාදහමේ මේ විශ්වයේ ග්‍රහලෝක, තාරකා, ඊට පස්සේ පෘථුවිය ගත්තොත් ඒකේනේ ශාක සත්ව වර්ග, සෝබාදහමේ පවතින නේ ඇලදොල ගංගා මේ දේවලුත් එක පවතිනවා. ඒකත් එක්ක මිනිසා කියන විශේෂ සත්වයක් මේක ඇතුලේ බිහි වෙන්න පටන් ගත්තා. කොහොමද මේ මිනිසා කියන විශේෂ සතා බිහි වෙන්නේ? අපි දන්නවා මිනිසා කියන සත්වයා බිහි වෙන්නේ වානර විශේෂයකින් පරිණාමවාදයට අනුව. මේ වානර විශේෂයන්ගෙන් මිනිසා වෙනස් වෙන්න කාරණාව තමයි මිනිසා සතු වන සුවිශේෂී හැකියාවක්. ඒක තමයි මේ සෝබාදහමේ තියෙන දේවල් ඒ විදිහටම පාවිච්චි කරන එකට අමතරව මිනිසාට පුළුවන් වෙනවා ඒ සෝබාදහමේ තියෙන දේවල් වෙනස් කරන්න. තමන්ගේ අවශ්‍යතාවයෙන් වෙනුවෙන් ඒ දේවල් වෙනස් කරන්න මිනිසාට හැකියාව ලැබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සමහර වානර විශේෂයන් ඉන්නවා, චිම්පන්සියුන් වගේ වානර විශේෂයන්. ඒගොල්ලෝ සෝබාදහමේ තියෙන සමහර අපි ගත්තොත් අතු කෑල්ලක් අරගෙන කූඹි ගුලක් අවුස්සලා ඒකේ තියෙන කූඹි කනවා. ඒ වගේ වැඩ කරනවා. ඒතකොට සෝබාදහමේ තියෙන දේවල් ඒගොල්ලෝ ඒ විදිහටම පාවිච්චි කර ගැනීමක් තමයි කරගන්නේ. නමුත් මිනිසාට පුළුවන් වෙනවා එහෙම නැත්නම් සමහර වානර විශේෂයන් ඉන්නවා. ඒගොල්ලෝ ඇට වර්ග එහෙම ගලකින් තලලා කන්න ගන්නවා. නමුත් මිනිසා ඊට වඩා වෙනස් වෙන්නේ. මිනිසා ඒ ගල තියුණු ධාරයන් තියෙන ආයුධයක් බවට පත් කර ගැනීම හැකියාව මිනිසාට ලැබෙනවා. නේ මිනිසාට චින්තන හැකියාවක් තියෙනවා. ඒකත් එක්ක මිනිසා කල්පනා කරලා අර ඒ ගල තියුණු ආයුධයක් බවට පත් කර ගැනීමේ හැකියාව මිනිසාට ලැබුණා. ඒ වගේම තමයි අර කියන කොලාතු එහෙම නැත්නම් ලීයක් උල් ආයුධයක් බවට පත් කර ගැනීමේ හැකියාව මිනිසාට ලැබෙනවා. ඔන්න ඔය කියන මූලික අවස්ථාවේදී ඉඳලම මිනිසා සෝබාදහමේ තියෙන දේවල් තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙනස් කරලා පාවිච්චි කරන්න හැකියාවක් ලබා ගන්නවා. ඔන්න ඔකට අපි කියනවා ශ්‍රමය කියලා. ඔන්න ඔය කියන ශ්‍රමය කියන විශේෂ හැකියාව ලැබෙන්නෙම මිනිසා කියන විශේෂ සත්වයාට. ඔන්න ඔතනින් තමයි මිනිසා විශේෂයක් වෙන්නේ වානර විශේෂයන් වලින්. ඒකත් එක තමයි මිනිසා ශීඝ්‍ර නිෂ්පාදනයක් ඇති කරගැනීමෙන් වානර විශේෂයන්ගෙන් වෙනස් වෙච්චි මානවයා බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ ශ්‍රමය කියන හැකියාවත් එක්ක මිනිසා විවිධ දේවල් නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා, විවිධ දේවල් හොයා ගන්න පටන් ගන්නවා. අපි ගත්තොත් ඒක භෞතිකමය දේවල් විතරක් නෙවෙයි, ආධ්‍යාත්මික දේවල් පවා මිනිසා නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. එතකොට සෝබාදහම තවත් එක් පියවරක් ඉස්සරහට තියන්න. පවතින සෝබාදහම මේ මොහොතේ පැවති සෝබාදහමට වඩා
වෙනස් තලයකට සබාදාම වෙනස් කරන්න මිනිසට හැකියාව ලැබෙනවා. ඔන්නෝ කියන කාරණාවත් එක්ක සබාදහමට පවතින සබාදහමට අමතරව මිනිසා එකතු කරන සියලුම දේ සංස්කෘතිය කියන කැටගරියකට වැටෙනවා. ඒතකොට සංස්කෘතිය කිව්වහම අපි මේ දකින මිනිසා විසින් නිර්මාණය කරන සියලුම දේවල් සංස්කෘතිය කියන කැටගරියට තමයි අයිති වෙන්නේ. උදාහරණයක් විදිහට අර මූලික යුගයේ මිනිසා විසින් නිර්මාණය කරපු මූලික ගල් ආයුධයේ සිට ගින්දර සොයා ගැනීම දක්වා ඊට පස්සේ මිනිසා රෝදය නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ මූලික ඊටමත් නොදියුණු වාහන වර්ග නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ මූලික ඇඳුම් වර්ග නේ ගස්වල පොතු ගලවලා සතුන්ගේ හම් පාවිච්චි කරලා ඇඳුම් වර්ග නිෂ්පාදනය කරගන්න පටන් ගන්නවා නේ. ඊට පස්සේ මේවා අද කාලේ වෙනකොට ඇඳුම් විලාසිතා බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ වාහන ගත්තොත් එහෙමනේ අහසින් පියාසර කරන වාහන, මූද යටින් වාහන, ඊට පස්සේ පොළොවේ දුවන වාහන මේ විදියට ස්මාර්ට් ෆෝන් එක දක්වා නේ මේක දීර්ඝ ගමනක් දැන් ඇවිල්ලා තියෙනවා. මේ සියල්ලම අයිති වෙන්නේ සංස්කෘතිය කියන කැටගරිය එකට. එතකොට ජීව විද්‍යාත්මක සත්වයා නේ සතුන්ට තියෙන අවශ්‍යතාව මිනිසටත් ඒ විදිහටම තියෙනවා. ඒ අවශ්‍යතාව තෘප්ත කර ගැනීමේදී මිනිසා සතුන්ට වඩා වෙනස් ලෙවල් එකකට ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන්නෙම මිනිසා අර ශ්‍රමය කියන කාරණාවත් එක්ක නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ඒකත් එක්ක මිනිසා විවිධ දේවල් සංස්කෘතික වශයෙන් විවිධ දේවල් එකතු කරගෙන තියෙනවා. අපි උදාහරණ විදිහට ගත්තොත් එහෙම ආහාර ගත්තොත් නේ බඩගින්න කියන එක සත්තුන්ටත් තියෙනවා මිනිසුන්ටත් තියෙනවා. පොදු කාරණාවක්. නමුත් ආහාර කියන අවශ්‍යතාවය තෘප්ත කරගනිද්දී සතුන් පාවිච්චි කරන්නේ සබාදාමේ තියෙන දේවල් ඒ විදිහටම පරිභෝජනය කිරීම. නමුත් මිනිසා ගත්තොත් එහෙම සබාදාම මූලික කරගත්ත දේවල් ආහාරයේ විදිහට ගන්නකොට ඒක වෙනස්ම තලයකට දැන් ඇවිල්ලා තියෙනවා. ආහාර සංස්කෘතියක් දක්වාම ඇවිල්ලා තියෙනවානේ නේ. නිකම්ම ගහක තියෙන ගෙඩියක් කන එක හෝ පොළවේ තියෙන අලයක් හාරලා කන එක හෝ සතෙක් කරලා සතෙක් මරලා අමුවෙන් කන තත්වයක නෙවෙයි මිනිසා දැන් ඉන්නේ නේ. මාංශ ආහාරය ගත්තොත් එමෙ දැන් බාබකියු නේ. නැත්නම් ප්‍රොසෙස් කරපු මස් වර්ග. ඊට පස්සේ පළතුරු වර්ග උනත් නේ එක සැලඩ් එකක් දාලා කන එක ඒව කල් තබා ගන්න ශීතකරණ තියෙනවා නේ. විවිධ වර්ණක රසකාරක විවිධ හැඩයන් විදිහට කන එකක් නේ. ඊට පස්සේ ආහාර බැඳිච්ච වෙනස්ම සංස්කෘතියක් ඇදලා තියෙනවා. දැන් සූප වේදේ කියලා වෙනම දැන් විෂයන් ඇවිල්ලා තියෙනවා. ඒ වෙනුවෙන් වෙනම විෂය මාලා හදලා තියෙනවා. ඒක වෙනම රැකියාවක් බවට පත් වෙලා තියෙනවා නේ. සූප වේදී වෙනුවෙන් තරඟ පවත්වනවා නේ. හෝටල් කර්මාන්තයක් තියෙනවා. මේ ආකාරයට ඒක දැන් ආහාර කියන එක අර බඩගින්න කියන ජීව විද්‍යාත්මක කාරණාව සතුන්ට ඒ විදිහටම තියෙද්දි මිනිසා ඒ ජීව විද්‍යාත්මක කාරණාව පදනම් කරගත්ත වෙනම සංස්කෘතික දේවල් ටිකක් එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ ඇඳුම් ගත්තත් නේ සතුන්ට ඇඳුම් කියලා දෙයක් නැහැ. එතකොට මිනිසා ගත්තත් මූලික යුගයේදී ඇඳුම් කියලා දෙයක් පාවිච්චි අවශ්‍යතාවයක් ලැබුණේ නැහැ. නමුත් පසු කාලීනව මිනිසාට මේ සබාදාමින් අපි ගත්තොත් එම මිනිසාගේ අපි කියන්නේ මිනිසා නිර්වත් වානරය කියලානේ. ඇයි මිනිසාගේ ලොම් නැහැනේ. එතකොට සබාදාමින් එන විවිධ පීඩා අපි ගත්තොත් දේශගුණික පීඩා එනවනේ. සීතල රස්නය ඊට පස්සේ සතුන්ගෙන් එන පීඩාවන්ගෙන් වළකින්න මිනිසා මුල් යුගයේදී ශරීරය ආවරණය කරගන්න පටන් ගන්නවා. ඒ වෙනේ විවිධ කොළාතු වර්ග පාවිච්චි කරන්නේ නැති, ගස්වල පොතු, සතුන්ගේ හම් ඕවා පාවිච්චි කරන්නේ නැති. ඒකට එතනින් පටන් ගත්ත එක මේ වෙනකොට විලාසිතා කර්මාන්තයක් දක්වා ඇවිල්ලා තියෙනවා නේ. ඒක වෙනුවෙන් දැන් ඇඳුම් නිර්මාණය කිරීමේ නිර්මාණ ශිල්පීන් ඉන්නවා. ඊට පස්සේ විවිධ වර්ණවල විවිධ හැඩයන්ගේ විවිධ ස්වරූපයේ විලාසිතා. ඊට පස්සේ
ඇඳුම් නිෂ්පාදනය කරන නිෂ්පාදන ආයතන ඒහා බැඳිච්ච රැකියා ජාලයක් මෙන්න මේ කියන ආකාරයට විශාල ගමනක් විශාල සංස්කෘතික දේවල් ටිකක් මිනිසා ලෝකයට එකතු කරලා තියෙනවා මෙන්න මේකෙන ඇඳුම් කියන කාරණාවත් එක්ක. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පිපාසය ගත්තත් ජීව විද්‍යාත්මක කාරණාවක්. ඒක සතුන්ටත් තියෙනවා මිනිසුන්ටත් තියෙනවා නේ. අපි සතෙක් ගත්තොත් මේගොල්ලෝ දිය කඩਿੱත් එකට ගිහිල්ලා වතුර බොන එකෙන් තමයි පිපාසය සංසිඳව ගන්න. නමුත් මිනිසා මූලික යුගයේදී එහෙම කරන්නේ නැති නේ. පස්සේ අත් දෙකෙන් වතුර ටිකක් දෝතට අරගෙන බොන්නේ නැති. පසු කාලීනව ඔය ගසකින් එන මොකක් හරි කටුවක් වගේ දෙයකින් වතුර එකතු කරලා බොන්නේ නැති නේ. ඊට පස්සේ මැටි භාජන, මැටි කෝප්ප, ඊට පස්සේ වීදුරු නේ, බෙලෙක් තහඩු, ඊට පස්සේ දැන් අපි ගත්තොත් එහෙම ඔය කප් වර්ග දක්වාම මේක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ පිපාසය සංසිඳවා ගන්න මාධ්‍ය ගත්තොත් එහෙම ගම්ම ජලය වෙනුවට විවිධ රසවත් පානයන් වර්ග විවිධ වර්ණයන්ගෙන් යුතු විවිධ රසයන්ගෙන් යුතු විවිධාකාර පානයන් වර්ග ලෝකේ නිෂ්පාදනය කරලා තියෙනවා. මෙන්න මේ කියන කාරණාවත් එක්ක සංස්කෘතික මිනිසා දැන් පිපාසය සංසිඳවා ගැනීම වෙනුවෙන් සංස්කෘතික පානයන් විශාල ප්‍රමාණයක් එකතු කරගෙන තියෙනවා. එතකොට අපි ගත්තොත් එම නිින්ද නේ සතුන්ටත් පොදුයි මිනිසටත් පොදුයි නිින්ද. එතකොට සතෙක් නිදා ගන්නකොට වැටිච්ච දැන් නිදා ගන්නවා. නැත්නම් ගහක් යට කුරුල්ලෙක් නම් ගස්වල කොළ ටිකක් ඇතුලේ ආරක්ෂාකාරීව නිදා ගන්නවා. නමුත් මිනිසා මුල් යුගයේදී එහෙම නිදා ගන්න ඇති. නමුත් මේ වෙනකොට මිනිසා නිින්ද වෙනුවෙන් යාටනේ වෙන ඇඳක් අවශ්‍යයි, බෙඩ් ෂීට් එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ සමහරට නිශ්ශබ්ද වටපිටාවක් කාමරය එක්ක AC කරගන්නවා නේ. එහෙම නැත්නම් ශීත ප්‍රදේශයක නම් එයා කාමරය උණුසුම් කරගන්නවා. මේ වගේ සැපවත් නිින්දක් යාට දැන් අවශ්‍යයි. එතකොට අර නිින්ද කියන එක වෙනුවෙන් එයා වෙනම සංස්කෘතික තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒක නිින්ද නිකම්ම අර සතෙක්ගේ ස්වරූපයෙන් නිින්ද ලබා ගැනීම වෙනුවට ඒක වෙනුවෙන් විවිධ දේවල් ටිකක් එකතු කරගෙන තියෙනවා. අර යට කියපු නේ බෙඩ් ෂීට් එක, ඇඳ, කාමරය, ඊට පස්සේ AC කරගන්න එක, එහෙම නැත්නම් කාමරය උණුසුම් කරගන්න එක, නිශ්ශබ්ද වටපිටාව, මෙන්න මේ වගේ දේවල් ටිකක් එයා එකතු කරගෙන තියෙනවා. සංස්කෘතිකමය වශයෙන් වෙනස් තලයකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ලිංගිකත්වය. අපි ගත්තොත් සතෙකුට සහ මිනිසටත් පොදු ලිංගික අවශ්‍යතා තියෙනවා. ඒතකොට සතුන් මේක ලිංගික අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ ඒ මූලික ලිංගික අවශ්‍යතා විතරයි. නමුත් මිනිසා ගත්තොත් එහෙම ලිංගික වශයෙන් පවා වෙනම සංස්කෘතියක් මේ වෙනකොට පවත්වාගෙන තියෙනවා නේ. අපි ගත්තොත් ජීව විද්‍යාත්මක ජීවියෙක් බිහි කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ලිංගික සම්බන්ධතා පවත්වා ගැනීමට එහා ගියපු ලිංගික සංස්කෘතියක් මිනිසා මේ වෙනකොට අත්පත් කරගෙන තිනවා. අපි දකිනවා ලෝකයේ සංස්කෘතීන් වල විවිධත්වයන් තියෙනවා. ඒ කියන්නේ ඇඳුම් වල වෙනස්කම් තියෙනවා, විලාසිතාවන් වල වෙනස්කම් තියෙනවා, හැසිරීම් රටාවන් වල වෙනස්කම් තියෙනවා, ආගමික වශයෙන් වෙනස්කම් හැදිලා තියෙනවා. ඊට පස්සේ කලාව පැත්තෙන් වෙනස්කම් තියෙනවා. එතකොට මෙන්න මේ වෙනස්කම් වලට මූලික වෙන කාරණා මොනවද? ආහාර ගැනීම පැත්තෙන් වෙනස්කම් තියෙනවා. ඒත් මේවට මූලික වෙන්නේ මොනවද? මූලික වශයෙන් ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි භූගෝලීය සහ දේශගුණික කාරණා. අනිත් එක තමයි නිෂ්පාදන මට්ටමේ තත්වය. අපි ගත්තොත් මේ භූගෝලීය සාධක සම්බන්ධව ඇඳුම් විදිහට ගත්තොත් නේ ඇඳුම් අපි පාවිච්චි කරන්නේ ශරීරය ආවරණය කරගන්න සහ සතුන්ගෙන් එහෙම නැත්නම් දේශගුණික පීඩාවන් වලින්
මිදෙන්න. එතකොට සීත ප්‍රදේශවල ගත්තොත් එහෙම නේ ද්‍රවාසන්න ප්‍රදේශවල ඊට පස්සේ හිරුගෙන් ඈත නේ හිරුගෙන් ඈත පෘථුවියේ මේ රටවල් වලට හිරු එළිය වැඩිම අඩු රටවල් වලට නේ ඒගොල්ලෝ ශරීරයේ උණුසුම පවත්වා ගන්න ශීත දේශගුණයට අදාළව ඇඳුම් අඳිනවා. ඒක විලාසිතා බවට පත් වෙලා තියෙනවා. එතකොට අපි ගත්ත සමකාසන්න රටවල් වල ඊට පස්සේ ඝර්ම කලාපීය රටවල් වල ගත්තොත් එහෙම හිරු එළියෙන් ගත්තොත් ඇඟ පුළුවන් තරම් අපි නිරාවරණය කරගන්නවා. මොකද ඇඟේ තියෙන උණුසුම පිට කරගන්න අවශ්‍ය වෙන විදිහට. ඒතකොට ඒක හා බැඳිච්ච විලාසිතාවන් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ආහාර ගත්තොත් නේ ආහාර ගන්න විදිය පවානේ හැඳි සමහර පැති වල හැඳි කෑරප් වලින් කනවා, සමහර රටවල් වල අතින් කනවා, සමහර රටවල් වල උණ බටගේ ස්ටික් වලින් කනවා නේ. ඒකට ඒ දේවල් වලට මූලික වෙන්නේ මොකද්ද? අපි ගත්තොත් එහෙම ආසියාතික රට අපි ලංකාව වගේ රටක් ගත්තොත් එහෙමනේ අපි අතින් කන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒතකොට අපිට අතින් කන්න එක ප්‍රශ්නයක් නෑ. මොකද අපිට වතුර තියෙනවා. අපිට වතුර අල්ලන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. වතුර වල ලොකු සීතලක් දැනෙන්නේ නැහැ. ප්‍රමාණවත් වතුරක් තියෙන නිසා අතින් කාලා අත හොදා ගැනීම හැකියාවක් තියෙනවා. නමුත් අපි ගත්තොත් සීත රටවල් වල ගත්තොත් එහෙම ඒගොල්ලන් වතුර අල්ලන එක ඉතාමත් අමාරු දෙයක්. ඒකට අසහනයක්. ඒ කියන්නේ ඒකෙන් ලැබෙන වතුර අල්ලන එක ඒගොල්ලන්ට අපහසුයක්. ඒක නිසා ඒගොල්ලෝ වෙනත් මාධ්‍යයක් හොයාගන්නවා ආහාර කන්න. එතකොට යුරෝපයේ යකඩ නිෂ්පාදනය මුලින්ම සිද්ධ වෙච්ච නිසා යකඩ පාවිච්චි කරලා ඒගොල්ලෝ උපකරණ හොයාගන්නවා හැඳි ගෑරප්පු වගේ දේවල්. එතකොට ඒ දේවල් වලින් ඒගොල්ලෝ ආහාර ගන්න පටන් ගන්නවා. නමුත් ඔය වගේම අවශ්‍යතාවයේ තියෙන අපි ගත්තොත් එහෙම නැගෙනහිර රටවල්නේ චීනය ඒ පැත්තට යන රටවල් ගත්තොත් එහෙම කොරියාව වගේ රටවල් ඒගොල්ලන්ටත් අතින් කන එක එහෙම නැත්නම් ඊට පස්සේ අත හොදන වගේ දේවල් ඉතාමත් අපහසුයි. ජලය අල්ලන වගේ එකක් ගත්තොත් එහෙම අපහසු කාරණාවක්. ඒක නිසා ඒගොල්ලෝ වෙනත් මාධ්‍යයක් හොයාගන්නවා ආහාර අල්ලන්න. නමුත් යුරෝපයට සාපේක්ෂව නැගෙනහිර රටවල් වල ඒ වෙනකොට යකඩ හොයාගෙන තිබුණේ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ ගස්වල උණ බට වගේ දේවල් යොදා ගන්නවා ආහාර අල්ලගෙන කන්න. ඒතර ඒකත් එක්ක නිසා තමයි තාමත් ඒගොල්ලෝ ඔය ස්ටික් එකකින් කන සංස්කෘතියක් පවත්වාගෙන යන්නේ. ලංකාව වගේ රටකට එහෙම අවශ්‍යතාවයක් නැහැ අතින් කන එක. නමුත් අපි අර දැන් ඒක මිශ්‍ර වෙලා තිනවා. හැඳි වලින් කන එක, ගෑරප් වලින් කන එක පවා මිශ්‍ර තත්වයකට ලංකාවෙත් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එම වැසිකිලි පවානේ අපිට යුරෝපීය රටවල් වල වැසිකිලි වල ඒගොල්ලෝ වතුර පාවිච්චි කරන්නේ නැත්තේත් ඔය වතුර පාවිච්චි කිරීම ඉතාමත් අර දේශගුණීය තත්ත්වයන් එක සීතල දේශගුණයත් එක්ක ඒගොල්ලන්ට ඒක අමාරුයි. ඒක නිසා ඒගොල්ලෝ වැසිකිලි යාමෙන් පස්සේ වතුර පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ලංකාව වගේ රටවල් වල එහෙම ගැටලුවක් නැහැ. ඒතර වතුර පාවිච්චි කිරීමේ හැකියාවක් ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලෝ টয়ලට් පේපර්ස් පාවිච්චි කරන්නේ යුරෝප් රටවල් වල විශේෂයෙන් টয়ලට් පේපර්ස් පාවිච්චි කරනවා. ලංකාවේ වතුර පාවිච්චි කරනවා. ඒතර මේ සංස්කෘතිය බිහි වෙන්නේ මේ තියෙන දේශගුණික සාධකත්. එතකොට නිවාස ගත්තත් නේ ගත්ත යුරෝප් රටවල් සීත දේශගුණයේ තියෙන රටවල් වල සීතලෙන් ආරක්ෂා වෙන්න ශරීරයේ උණුසුම පවත්වාගෙන යන්න පුළුවන් විදිහට තමයි නිවාස තියෙන්නේ. එළියට නිරාවරණය නොවිච්ච එළියෙන් සීතල ඇතුළට එන්නේ නැති වෙන්න ඊටමත් සංවෘත අවකාශයක් විදිහට තමයි නිවාස හදලා තියෙන්නේ. නමුත් වියලි දේශගුණයක් උණුසුම් දේශගුණයක් පවතින රටවල් වල අපි වගේ රටවල් වල බහුතරයක් නිවාස තියෙන්නේ වැඩි ඉඩ කඩක් තියෙන අවකාශයක් තියෙන නිරාවරණය වෙච්චි නිවාස විදිහට පවත්වාගෙන යන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් ඔය මැද පෙරදිග වගේ රටවල් වල. ඒතකොට ඒගොල්ලොන්ගේ නිරාවරණය වෙන්න බෑ. ඒ නිසා මොකද දූවිලි කුණාටු වැලි කුණාටු තියෙන ඒ දේවල් ආරක්ෂා වෙන විදිහට තමයි ඒගොල්ලෝ නිවාස හදලා තියෙන්නේ. ඒතකොට මැද පෙරදිග ඇඳුම් පවා ඒගොල්ලෝ නිර්මාණය කරගන්නේ
ඒගොල්ලෝ වැඩි ප්‍රමාණයක් ශරීරය ආවරණය වෙන විදිහට කාන්තාවන් පුරුෂයන් සියලු දෙනාම ශරීරයේ ලොකු ප්‍රමාණයක් ආවරණය කරගන්නවා. ඒකට හේතුව තමයි දැඩි හිරු රශ්මියක් තියෙනවා. හිරු රශ්මියෙන් ශරීරය ආවරණය කරගන්න ඕනි. ඒ වගේම තමයි වැලි කුණාටු තියෙනවා. ඒ දේවල් වලින් ශරීරය මුහුණ කන් ඒ දේවල් ආවරණය වෙන විදිහට තමයි ඒගොල්ලෝ ඇඳුම් කියන සංස්කෘතිය හදාගෙන තියෙන්නේ. ඒතර ආහාර ගත්තොත් නේ ආහාර වලට පවා මෙන්න මේ කියන භූගෝලීය දේශගුණික සාධක බලපානවා. විශේෂයෙන් ඔය මැද පෙරදිග වගේ රටවල් වල වගා කරන්න බෑ. අල වර්ග, කොළ වර්ග, පළතුරු වර්ග කන්න ඉතාමත් දුෂ්කරයි. කාන්තාර තියෙන්නේ. එතකොට සත්ව නිෂ්පාදනයන්නේ කිරි වර්ග ඊට පස්සේ මස් වර්ග තමයි වැඩිපුරම කන්න සිද්ධ වෙන්නේ. ඒකත් එක්ක මස් කිරි වර්ග හා බැඳිච්ච ආහාර සංස්කෘතියක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒතර ඒ හා බැඳිච්ච ආගම් වලට පවා මේ මස් මාංශ කෑම කියන එක සම්බන්ධව දැඩි නීති පනවන්න බෑ. ඒකත් එක්ක ඒ දේවල් එක ලිහිල් නීතියක් තමයි තියෙන්නේ. මස් මාංශ කන එක සම්බන්ධව ලොකු විරෝධයක් ඇති නොවන විදිහට තමයි ආගම් වලින් පවා ඒ ඉගැන්වීම් සිද්ධ වෙන්නේ. ඒ තියෙන භූගෝලීය තත්ත්වයනුත් එක්ක. ලංකාව වගේ රටවල් අපි ගත්ත සමසන්න ඉන්දියාව ලංකාව වගේ රටවල් ගත්තොත් එහෙම කුෂිකර්මාන්තයට නැඹුරුතාවයක් තියෙනවා. කුෂිකර්මාන්තය හා බැඳිච්ච ජීවන රටාවක් තියෙන්නේ. එතකොට මස් වර්ග වගේම විශේෂයෙන් කුෂිකාර්මික දේවල් වගා කරලා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි කුෂිකර්මාන්තය සඳහා දැන් අපි ට්‍රැක්ටර් සුනාමි මැෂින් වගේ පාවිච්චි කරාට ඒ කාලේ පාවිච්චි කරේ ගවයා. එතකොට ගව ඝාතනයන්, සත්ත්ව ඝාතනයන් වගේ දේවල් අර බිලි පූජා වගේ විදියට කරන්න ගියොත් එහෙම කුෂිකර්මාන්තයට ලොකු පහරක් එල්ල වෙනවා. ඒකත් එක තමයි අර සත්ත්ව ඝාතනය කියන එක අවම වෙන විදිහට ආගම් වල පවා සමහර ඉගැන්වීම් එළියට එන්නේ. ගවයා කියන සතා විශේෂත්වයක් දක්වනවා, වැදගත් වෙනවා කුෂිකර්මාන්තයේදී. ඒක නිසා සත්ත්ව ඝාතනය වගේ දේවල් අවම වෙන විදිහට තමයි ඉගැන්වීම් සිද්ධ වෙන්නේ. ඒ වගේම සංස්කෘතිය හැදෙන්නේ ඒ වගේ පරිසරයක් ඇතුළේ. යුරෝපා රටවල් ගත්තොත් ඒත් එහෙම තමයි. සීත රටවල් ඒ දේවල් එහි වගා කිරීම කටයුතු කරන්න අමාරුයි. වැඩිපුරම කන්න වෙන්නේ මස් කිරි වර්ග. ඒහා බැඳිච්ච ආහාර සංස්කෘතියක් සහ ආගමික ඉගැන්වීම් වල පවා මස් මාංශ ආහාරය සම්බන්ධව නැත්නම් සතුන් මැරීම සම්බන්ධව ඒ සතුන් මැරීම නැවැත්වීම සම්බන්ධව හෝ දැඩි ඉගැන්වීම් සිද්ධ වෙන්නේ නැත්තේ ඔන්නෝ කියන කාරණාත් එක්ක. එතකොට සමේ වර්ණය ගත්තොත් නේ අපි ගර්ම කලාපී රටවල ගත්තොත් එimhe සමේ වර්ණය ඊටමත් අපි කියනවා අර හිරු එළියට නිරාවරණය වෙන නිසා දැඩි හිරු රශ්මියක් තියෙන නිසානේ කළු පැහැයට කුරුයි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඔය ද්‍රවාසන්න ප්‍රදේශවල නැත්තම් ශීත ප්‍රදේශවල සම සුදු පැහැයට නැඹුරු වෙලා තියෙනවා. සුදු පැහැයි සමක් තමයි තියෙන්නේ. එතකොට ඒ දේවල් ඒහා බැඳිච්ච සංස්කෘතියන් එන්නේ ඒ තියෙන විශේෂ දේශගුණික තත්ත්වයනුත් එක්ක. අනිත් කාරණාව තමයි සංස්කෘතික විවිධත්වයන් ඇති වෙන්න මූලික වෙන අනිත් කාරණාව තමයි නිෂ්පාදන මට්ටම. අපි ගත්තොත් එහෙම මුල් යුගයේදී කුෂිකර්මාන්තය සඳහා පාවිච්චි කරේ සතුන් නේ. එතකොට ඊහා බැඳි සංස්කෘතියක් තියෙන්නේ. නමුත් මේ යුගය වෙනකොට කුෂිකර්මාන්තය වෙනුවෙන් යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරනවා. එතකොට අර මුල් යුගයේ තියෙන සාමූහිකත්වය හෝ ඒ දේවල් වලට වඩා යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා මහා පරිමාණයෙන් කුෂිකර්මාන්තය කරන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මම අර කලින් කියපු උදාහරණය වතුර බොන එකේදී පවානේ දැන් කලින් අතින් අරගෙන වතුර බොනවා. ඊට එහෙම නැත්නම් කොළයකට ගොට්ටක් හදලා වතුර බොනවා. ඊට පස්සේ ගස්වල
කටු වගේ දේවල් පාවිච්චි කරලා වතුර බොනවා. ඊට පස්සේ දැන් ප්ලාස්ටික් කප් දක්වාම ඒක ඇවිල්ලා තියෙනවා. එතකොට නිෂ්පාදනයන් දියුණු වෙනකොට නිෂ්පාදනයේ වර්ධනයත් එක්ක ඒ අවස්ථාවන් සම්පූර්ණ කර ගැනීමත් විවිධත්වයක් අපි දකිනවා. ආහාර ගන්න එක පවා එහෙම තමයි. ප්‍රවාහණය ගත්තත් නේ මුල් යුගයේදී පයින් යන්නේ නැති ඊට පස්සේ සරල රෝදේ හොයා ගැනීමත් එක්ක සරල යන්ත්‍ර පාවිච්චි කරන්න පටන් ගත්තා. ඊට පස්සේ වාෂ්ප එන්ජින් එක හොයාගත්තාට පස්සේ වේගෙන් යන්න පුළුවන් කෝච්චි වගේ දේවල් නිෂ්පාදනය කරන්න පටන් ගත්ත ප්‍රවාහණයත් එක්ක. ඊට පස්සේ දැන් මෑත කාලේ ඉනවා අපි නේ ඉලෙක්ට්‍රික් වාහන දක්වා. ඊට පස්සේ අහසින් පියාසර කරන්න පටන් ගන්නවා නේ. ඒකත් මිනිසා ගත්තොත් වෙනස් සතුන් වගේ ජීව විද්‍යාත්මක ලොකු හැකියාවක් නැහැ. මාළුවෙක් වගේ පීනන්න බෑ. පොළොවේ මුහුදයට කිමිදෙන්න බෑ. පියාසර කරන්න අත්තටු නැහැ නේ. නමුත් අත්තටු නැති වුණාට මිනිස්සයා පියාසර කරන්න පුළුවන් යන්ත්‍රය නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ පීනන්න වරල් නැති වුණාට නේ මුහුදේ කිමිදෙන්න හැකියාවක් නැති වුණාට මුහුදේ ටොන් ගණන් බර අරගෙන යන්න පුළුවන් විදියට නැව් බෝට්ටු නිෂ්පාදනය කරනවා. වේගෙන් යන්න පුළුවන් බෝට්ටු නිෂ්පාදනය කරනවා. මුහුද ඇතුලේ කිමිදෙන්න පුළුවන් සබ්මැරින් නිෂ්පාදනය කරනවා. අභ්‍යවකාශයට යන්න පවා යන්ත්‍ර නිෂ්පාදනය කරනවා. ඒ අතින් ගත්තොත් එහෙම මිනිසා මෙන්න මේ කියන අපිට සබාදාමෙන් අපිට ලොකු දේවල් ලැබුණේ නැතවත් සබාදාම භාවිතා කරලා මිනිසාගේ තියෙන චින්තන හැකියාවත් එක්ක අලුත් දේවල් නිෂ්පාදනය කරනවා මිනිසා. ඒ නිෂ්පාදනය කරන මට්ටමත් එක්ක සංස්කෘතිය ඒ යුගයන් වලදී වෙනස්කම් වලට ඉදිරිගාමීත්වයකට පත් වෙනවා. සංස්කෘතිය දියුණු වෙමින් ඉස්සරහට එනවා. එතකොට මේ සංස්කෘතික පරිහානිය කියන්නේ මොකක්ද? සංස්කෘතික පරිහානිය කියුවම අපිට සමාජයෙන් විවිධ අදහස් ආවට මේක අපි අර මානව සංවර්ධනයත් එක්ක අපි දැන් මේ දක්වා කතා කරපු සංස්කෘතිය මේ දක්වා කොහොමද සංස්කෘතිය කොහොමද විවිධත්වයක් වෙන්නේ සංස්කෘතිය කොහොමද දියුණු වෙමින් ආවේ ඉන්නේ කියන කාරණාවලුත් එක්ක කතා කරාම සංස්කෘතික පරිහානිය කියන එක අපිට අර්ථ දක්වන්න වෙන්නේ සමාජයේ නිෂ්පාදන මට්ටමට සාපේක්ෂව දැන් තියෙන නිෂ්පාදන මට්ටමට සාපේක්ෂව පැවතිය යුතු සංස්කෘතියට වඩා පසුගාමී සංස්කෘතික තත්වයන් තියෙනවා නම් අන්නේව තමයි අපි සංස්කෘතික පරිහානියන් විදිහට දකින්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් සමාජයේ වෙනකොට පවතින ආහාර විෂය යොදපු ආහාර වර්ග තියෙනවා නේ. ඒකට ඒක ගත්තොත් එහෙම සංස්කෘතික පරිහානියේ ලක්ෂණයක් නේ. ගත්තොත් එහෙම ආහාර නිෂ්පාදනය කරන්නේ සාමූහික ප්‍රයත්නයක් විදිහට සමාජයේ නේ. එතකොට මේක මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක්. කුසගින්න කියන අවශ්‍යතාවය සංසිඳව ගන්න සංස්කෘතික තත්වයකට ඇවිල්ලා තියෙන මිනිස්සු ආහාර පැත්තෙන්. එතකොට ඒක ඇතුලේ මිනිස්සු විවිධ විෂ වර්ග යොදපු ආහාර නිෂ්පාදනය කරන්න පටන් ගන්න දෙනවා. ඇයි ඒක වෙන්නම මේ සමාජයේ තියෙන තත්ත්වයත් එක්ක අපි දන්නවා ධනවාදය ඇතුලේ සියල්ලම විකිණීමට ලක් වෙලා තියෙන්නේ. මිනිස්සු බලන්නේ පුළුවන් තරම් විකුණලා වැඩි ලාභයක් ලබන්න. ඒක ඇතුලේ අර මිනිස්සු අතර තියෙන ජීව විද්‍යාත්මක මානව බැඳීම් කියන ඒවා යට ගිහිලා තියෙනවා. තව මිනිස්සෙගේ දුකක් එහෙම නැත්නම් තව කෙනෙකුගේ අසනීපයක් ඒ දේවල් වෙනුවෙන් කල්පනා කරන වෙනුවට තමන්ට ලැබෙන ලාභය වෙනුවෙන් තමයි කල්පනා කරන්නේ. ඒ දී තමයි ඉස්මතු වෙන්නේ. ඒක නිසා අර විශේෂ ආහාරයක් හෝ විකුණලා වැඩි ලාභයක් යොදන්න වැඩි ලාභයක් උපයා ගන්න. ඒතකොට ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍ය රසකාරක වර්ණකාරක යොදලා කෙසේ හෝ විකුණලා වැඩි ලාභයක් ලබා ගැනීම වෙනුවෙන් තමයි මේ දේවල් කරන්නේ. ඒකෙන් මානව සමාජයට නැත්නම් මානව සම්පතට වෙන අයහපත ගැන කල්පනා කරන්නේ නැහැ. ඒකෙන් හැදෙන ලෙඩ රෝග ගැන කල්පනා කරන්නේ නැහැ. ඔන්නව ගත්තොත් එහෙම මේ පවතින සමාජ සංවර්ධන සාපේක්ෂව තිබිය යුතු දේවල් නෙවෙයි මේ දේවල් සංස්කෘතික පරිහානියේ ලක්ෂණ වෙනවා.
ඊට පස්සේ ගත්තොත් එහෙම ඔය මනුෂ්‍ය ඝාතන, යුද්ධ, ඊට පස්සේ පාතාල කල්ලි අතර තියෙන ගැටුම්, විෂමද්‍රව්‍ය මේ දේවල් ගත්තොත් සමාජයක මේ තියෙන සංවර්ධන මට්ටමේ තිබිය යුතු දේවල් නෙවෙයි. නමුත් මේක ධනවාදී විසින් නිර්මාණය කරපු නේ මිනිසුන් අතර තරගයක් ඇති කරලා තියෙනවා. නිෂ්පාදන වෙනුවෙන් තරගයක් ඇති කරලා තියෙනවා. අධිරාජ්‍යවාදී රටවල් වෙනත් රටවල් යටත් කරගන්නවා නේ. එතකොට ඒ සඳහා යුද්ධ නිර්මාණය කරගන්නවා. ඒක ඇතුලේ රටවල් ඇතුලේ පාතාල කාර්ය නිර්මාණය වෙලා තියෙනවා. විෂමද්‍රව්‍ය වෙනුවෙන් ආයුධ සන්නද්ධව කල්ලි නිර්මාණය වෙලා තියෙනවා නේ. ඒකෙන් මනුෂ්‍ය ඝාතනයන් සිද්ධ වෙනවා. රටවල් වෙනත් රටවල් යටත් කර ගැනීම වෙනුවෙන් යුද්ධ හරහා මිනිස්සු මැරෙනවා නේ. මේ වගේ ඛේදවාචකයන් අපි සමාජයේ දකිනවා. එතකොට මේවා ගත්තොත් එම මේ අපි සමාජ සංවර්ධන සාපේක්ෂව තිබිය යුතු දේවල් නෙවෙයි. නමුත් මේ දේවල් මේ ධනවාදයේ තියෙන ක්‍රූරත්වයෙන් නරුමත්වයේ විසින් ඇති කරලා තියෙන ලක්ෂණ. ඒ දේවල් නිසා සමාජයේ සංස්කෘතිය පවතිය යුතු තත්ත්වේ නෙවෙයි මේ පවතින්නේ. ඒක නිසා මේවා අපි දකින්නේ සංස්කෘතියේ පරිහානියක් විදිහට. ඒ වගේම තමයි මේ ධනවාදය ඇතුලේ මිනිසුන්ගේ සියලුම සංස්කෘතික අවශ්‍යතා පවා විකුණන තත්ත්වයට පත් වෙලා තිනවා. ඒකත් එම අපි දන්නා විලාසිතා කියන්නේ සංස්කෘතික ලක්ෂණයක්. මිනිස්සු ඇඳුම් අඳින එකත් එක දැන් විලාසිතා සංස්කෘතියක් බවට පත් වෙලා තිනවා. ආහාර බඩගින්නට සංසිඳවා ගන්න, තෘප්තිමත් කරගන්න ආහාර කියන එක දැන් සංස්කෘතිය බවට පත් වෙලා තිනවා. නමුත් මේක විකුණන මාධ්‍යයක් බවට දැන් පත් වෙලා තියෙන්නේ. ආහාර විකුණන දෙයක්, ලාභය වෙනුවෙන් විකුණන්නේ. ඒතර ඒක ඇතුලේ ආහාර තවදුරටත් මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් සංසිඳවන සාමූහික දෙයක් වෙනවා වෙනුවට ඒක විකුණන දෙයක් බවට පත්වීම හරහා අර කියන ආහාර වලට විෂ යොදන වගේ තත්ත්වයන් පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි බෙහෙත් වර්ග මිනිසාගේ අවශ්‍යතාවය වෙනුවෙන් පාවිච්චි මිනිසාගේ ලෙඩ රෝග වෙනුවෙන් භාවිතා කරන ඖෂධ වර්ග පවා නේ විකිණීමට ලක් කරලා තියෙනවා. ඒක හරහා බාල ඖෂධ, බහල බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. ඒ හරහා මිනිස්සු මැරෙනවා. එතකොට ධනවාදය ඇතුලේ සියල්ල විකුණන තත්වයක් ඇතුලේ මේවා තියෙන ගුණාත්මක භාවයන් යට යනවා. මානව සම්බන්ධතා යට යනවා. ඒකත් එක්ක විවිධ ඛේදවාචකයන් වලට ලක් වෙනවා. අර මිනිසා තුළ තිබිච්ච සංස්කෘතික ලක්ෂණ අපි කියන සංස්කෘතික මිනිසා කියන බිහිවීම මේ ධනවාදයේ ඇතුලේ බැරියර් එකක් වැටිලා තියෙනවා. ඒකට හේතුව තමයි මේක ඇතුලේ සාමූහිකත්වයේ කියන එක ඉස්මතු වෙන්නේ නැහැ. තනි මිනිසා තමන්ව ගොඩ යන සමාජ රටාවක තමයි මේක හුරු කරන්නේ. ඒක ඇතුලේ එක්ක මිනිසා තමන්ගේ ශ්‍රමය විකුණගෙන ශ්‍රමය වගුරුවමින් තමන්ව ගොඩ යන පාත්‍යයක යනවා. එහෙම නැත්නම් මොන හරි දෙයක් විකුණලා නිෂ්පාදනය කරලා ඒක විකුණලා වැඩි ලාභයක් ලබන පාත්‍යයක යනවා. ඔන්නෝ කියන ලයින් දෙකේ යන නිසාම සාමූහිකත්වයේ කියන එක යට යනවා. ඒක ඇතුලේ මේ මිනිසාගේ මේ තියෙන සංස්කෘතික දේවල් ආහාර, බෙහෙත්, ඇඳුම්, ඊට පස්සේ අධ්‍යාපනය මේ සියලුම දේවල් විකුණන දේවල් බවට පත් වෙලා තියෙනවා. ඒක හරහා මිනිසා අර සාමූහිකත්වයෙන් ඈත් වීමත් එක්ක නැවත වතාවක් අර සත්තුන්ගෙන් වෙනස් වෙච්ච මේ සංස්කෘතික ලක්ෂණ මිනිසාගෙන් අහිමි වෙමින් අර සත්වයින් බවටම සත්ව ලක්ෂණ බවටම ඉස්මතු වෙමින් පවතිනවා. ගැටුම් ඇති කර ගැනීම, මිනිසුන් මරා ගැනීම, ලාභය වෙනුවෙන් මිනිසාට වසපෙවීම, ලාභය වෙනුවෙන් බාල බෙහෙත් නිෂ්පාදනය කිරීම, ලාභය වෙනුවෙන් ආයුධ නිෂ්පාදනය, ලාභය වෙනුවෙන් රටවල් යටත් කර ගැනීම වෙනුවෙන් යුද්ධ නිෂ්පාදනය කිරීම නේ, දූෂණ, වංචා, ස්ත්‍රී දූෂණ, ළමාපචාර මෙන්න මේ කියන නරුමත්වයන් මතුවෙන්නෙම මේක ඇතුළේ සාමූහිකත්වයේ නැතිවීම හරහා ඒකට අර දියුණු සංස්කෘතියක් ඇතිවීම වෙනුවට බැරියර් එකක් වැටලා තියෙනවා මෙන්න කියන ධනේශ්වර ක්‍රමය ඇතුළේ. ඒ වගේම තමයි ලංකාව වගේ රටක අපි දකින සංස්කෘතික පසුගාමීත්වයක්. පසුගාමීත්වය කියලා කියන්නේ පවතින සමාජයේ තිබිය යුතු මානව සම්බන්ධතා, සමාජ සම්බන්ධතා වෙනුවට කලින් පැවතින කලින් සමාජ ක්‍රමවල තියෙන සමාජ සම්බන්ධතා ඉස්මතු වෙලා තිබීම. උදාහරණයක් විදිහට අපි දැන් දන්නවා අපි මේ ජීවත් වෙන ධනේශ්වර සමාජයක. ඒතර ධනේශ්වර සමාජයක තිබිය යුතු සමාජ සම්බන්ධතා වෙනුවට මීට කලින් පැවතිච්චි අපි ගත්තොත් වැඩවසම්, ආසියාතික,
රජ කාලේ තිබිච්ච සමහර පසුගාමී සංස්කෘතික ලක්ෂණ ධනේශ්වර ක්‍රමය ඇතුළේ තාම ඉතුරු වෙලා තියෙනවා ලංකාව වගේ රටවල. නමුත් අපි ගත්ත යුරෝපය වගේ ධනේශ්වර ක්‍රමයක් තියෙන රටක ඒ වගේ ලක්ෂණ නැහැ. ලංකාව වගේ රටවල් වල එහෙම දේවල් ඉස්මතු වෙලා තියෙනවා. එහෙම වෙන්නේ හේතුව මොකද්ද? එහෙම වෙන්නේ හේතුව තමයි අපි දන්නවා සමාජ ක්‍රමයක් තවත් සමාජ ක්‍රමයක් බවට පත් වෙන්නේ විප්ලවීය තත්වයකින් විප්ලවයකින්. එතකොට පවතින කලින් සමාජ ක්‍රමයේ තියෙන සමාජ සම්බන්ධතා බිඳ වැටිලා අලුත් සමාජ ක්‍රමයේ තියෙන සමාජ සම්බන්ධතා තමයි ඇති වෙන්නේ. ඒ විදිහට තමයි යුරෝපය වගේ රටවල් වල ධනේශ්වර ක්‍රමයම බිහි වෙන්නේ. නමුත් ලංකාවේ ධනේශ්වර ක්‍රමය බිහි වෙන්නේ 1815 දී ලංකාවේ තිබිච්ච ඔය තියෙන ආසියාතික සමාජ ක්‍රමය. රජා ඉන්නවා බලු ගැත්තෝ විදියට මිනිස්සු ඉන්නවා නේ. එතකොට එන්නේ කියන මානසිකත්වයක් නේ තිබුණේ. රජා තමයි දේවත්වයෙන් සලකන්නේ. රජු නැතුව රටට පවතින්න බැරි තත්ත්වයක් වගේ මානසිකත්වයක් ඇදලා තියෙනවා. ඒකට අනිත් මිනිස්සු යටත් වැසියන් නැත්නම් බලු ගැත්තෝ. එතකොට මේ විදිහට තිබිච්ච ඊටමත් අර ගත්තොත් එහෙම ඊටමත් අසරණ සත්ත්ව කොට්ටාසයක් විදිහට තමයි ඒතකොට යටත් වැසියා හිටියේ. ඒතකොට ඒ වගේ මානසිකත්වයේ තියෙන 1815 වගේ යුගයකදී අර යුරෝපයේ තියෙන ධනවාදය මේ බ්‍රිතාන්‍යයන් ලංකාවට ඇවිල්ලා මේකේ උඩින් ගෙනල්ලා අතාරිනවා. ඒක ඇතුලේ අර විප්ලවී තත්වයකින් රජු කෙරෙහි තියෙන විරෝධය නිසා වෙන ඒ සමාජ ක්‍රමයේ තියෙන සම්බන්ධතා කඩා බිඳ දාලා ධනවාදී බිහි වෙනව වෙනුවට ධනවාදයේ තියෙන ලක්ෂණ ටිකක් මේක ගෙනල්ලා අතාරිනවා. ඒකත් එක්ක ටයි කෝට් අඳින්න පටන් ගන්නවා. නමුත් ඇඟ ඇතුලේ තියෙන්නේ අර තියෙන යටත් මානසිකත්වයම තමයි. ඒක නිසා මේක ඇතුලේ ලංකාවගේ රටවල් වල අර කියන පසුගාමී මානසිකත්වයේ පසුගාමී ලක්ෂණ භෞතික ලක්ෂණ සහ මානසික ආධ්‍යාත්මික ලක්ෂණ තවමත් පවතිනවා. ඒක නිසා තමයි රජු දේවත්වයෙන් සලකන්නේ තාමත්. ඊට පස්සේ වර්තමානයේ ඉන්න සමහර පාලකයින් පවා රාජ්‍යත්වයෙන් සලකනවා. රජු කියලා අමතන්න පටන් ගන්නවා. රජු වෙනුවෙන් ෆිල්ම් හදනවා. ඊට පස්සේ වාහනයක් අලුතෙන් ගෙනවන්නේ ඒ දේවල් මොන ආරක්ෂක තත්ත්වයෙන් හැදුවත් අර දෙහි ගෙඩියකුයි මිරිස් කරලකුයි එල්ලෙනවා නේ. එතකොට ඒ වගේ විශ්වාසයන් පවා තාමත් අයින් කරගන්න බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ කියන පසුගාමී ලක්ෂණත් එක්ක. ඒ වගේම තමයි ඔය දෑවැද්ද වගේ ලක්ෂණ ගත්තත් නේ තවමත් කාන්තාවකට පිරිමියෙක් එක්ක විවාහයක් වෙද්දී නේ පසුගාමී සමාජයේ නැත්තම් ආසියාතික සමාජයේ ලංකාවේ තියෙන ලක්ෂණයක් තමයි කාන්තාවක් කියන්නේ පහත්. එතකොට එයා ඒ වගේ කෙනෙක් විවාහ කරලා දෙද්දී මොන හරි ටිකක් තවදුරටත් දෙන්න ඕනි පිරිමියෙක් එක්ක ගෙදරින් පිටත් වෙලා යනකොට. ඒක නිසා තමයි දෑවැද්ද කියලා එකක් හැදිලා තියෙන්නේ නේ. දෞරිය කියලා එකක් හැදිලා තියෙන්නේ. පිරිමියා කියන උසස්. ඒතර කාන්තාවක් ඉපදීම ගැහැණු ළමෙක් ඉපදීම පවුලකට බරක්. එයාව මුල ඉඳලම try කරන්නේ කොහොම හරි ගෙදරින් ඉක්මනට පිටත් කළ බන්දලා දෙන්න. එතකොට ඒ බන්දලා දෙන්න එකත් ලේසි නෑ. එයා කොහොමත් පහත් විදිහට සලකන නිසා. ඒක නිසා එයාට අරගෙන යන කෙනාට මොන හරි බඩු ටිකක් නැත්නම් ගොඩේ මඩේ ඉඩම් ටිකක් දීලා තමයි පිටත් කළ යවන්නේ. ඒතකොට තමයි පිරිමියා සහ ගැහැණිය කියන කෙනා සමාන තත්වයකට එන්නේ. ගැහැණිය විතරක් මදි. එයාව අඩුපාඩු පුරවන්නේ අර ඉඩම් කඩම් බඩු මුට්ටු ටිකකුත් එක්ක. එතකොට ඔන්න වගේ ලක්ෂණයක් තමයි ආසියාතික සමාජයේ තිබුණේ. නමුත් වර්තමානයේ එනකොට කාන්තාව සහ පිරිමියා කියන දෙන්න අතර එහෙම අපි ගත්තොත් එහෙම කාන්තාවගේ එහෙම පහත් ලක්ෂණයක් එහෙම පහත් ගතියක් එහෙම නැහැ කියන එක දැන් සමාජෙ පිළිඅරන් තියෙන්නේ. එතකොට කාන්තාවකට අද අධ්‍යාපනයත් එක්ක ලෝකේ ඕනෑම මට්ටමකට යන්න පුළුවන්. අගමැති අද ලංකාවේ අගමැති පවා කාන්තාවක්. ලංකාවේ ජනාධිපති ධූරය පවා කාන්තාවක් ඔබවලා තියෙනවා. ලෝකේ ඕනෑම තනතුරකට කාන්තාවට යන්න පුළුවන්. අභ්‍යවකාශයට පවා කාන්තාව
යනවා නේ. ජාත්‍යන්තර අප්‍රාකාශ මධ්‍යස්ථානයේ පවා කාන්තාව සේවය කරනවා නේ. ඒක නිසා මේ කාන්තාව පිරිමි අතර ওই කියන විදිහේ වෙනසක් නැහැ කියන එක දැන් ලෝකේ පිළිඅරන් තියෙන්නේ. ඒතකොට ධනවාදී ඇතුළුනත් කාන්තාවට ඕනෑම වෘත්තියකට යන්න පුළුවන් නේ. ජීව විද්‍යාත්මක වෙනස්කම් තිබුණාට කාන්තාවට එහෙම සමාජය ඇතුලේ එහෙම වෙනස්කමක් නැහැ. නමුත් තාමත් ලංකාවේ රටවල් වල කාන්තාවක් විවාහ කරලා දෙනකොට අර ඩවුරි කියන එක තාම බලන තැන් තියෙනවා. ඒ ඩවුරියක් දෙන එක දෑවැද්දක් දෙන එකනේ. තමයි බෙන්ස් කාර් එක තමයි මනාලය පිටත් වෙලා යන්නේ. නමුත් පිටිපස්සෙන් අර පරණ ලොරියක මෙට්ටයක් මේ මෙට්ට ටිකක් ඇඳක් පුටු මේස ඔන්න වගේ ටිකකුත් දෙන ලක්ෂණයක් තියෙනවා. ඒ වගේ පසුගාමී ලක්ෂණ තාම හැදිලා තියෙන්නේ. මෙන්න කියන කාරණාත් එක්ක මේකට හේතුව තමයි අර ලංකාවේ කියන රටවල ධනේශ්වර ක්‍රමයේ පවා උඩින් ගෙනල්ලා કૃතිම අතෑරප එකක් තියෙන්නේ. ඒක නිසා අර පසුගාමී ලක්ෂණ තාම මේක ඇතුලේ පවතිනවා. අනිත් කාරණේ තමයි මේ සුද්ධ සංස්කෘතියක් කියලා එකක් පවතින පුළුවන්ද? සුද්ධ සංස්කෘතියක් නැත්නම් පිරිසුදු සංස්කෘතියක් නේ, සුපිරිසුදු සංස්කෘතියක් පවතින්න පුළුවන්ද? ඒකට අපි දන්නවා මේ සංස්කෘතිය කියන එක වෙනස් වෙන්නේ භූගෝලීය සාධකත් එක්ක. එහෙම නැත්නම් නිෂ්පාදන මට්ටමේ ස්වභාවයත් එක්ක. එතකොට විවිධ රටවල් වල විවිධ වෙනස්කම් මේකත් එක්ක පවතිනවා. නමුත් දැන් මිනිස්සු මිශ්‍ර වෙන එකත් එක්ක සම්මිශ්‍ර වීමත් එක්කම සංස්කෘතිය කියන එකත් මිශ්‍ර වෙනවා. ඒකත් එම මැද පෙරදිග තියෙන සංස්කෘතිය ඒ භූගෝලීය තත්ත්වයන් එක්ක වෙනස් වෙනවා. යුරෝපයේ තියෙන සංස්කෘතිය වෙනස්, ආසියාතික සංස්කෘතිය වෙනස්, ඝර්ම කලාපයේ තියෙන සංස්කෘතිය වෙනස් වෙන්නේ භූගෝලීය තත්ත්වයන් සහ ඒ රටවල් වල තියෙන නිෂ්පාදන තත්ත්වයන් වල වෙනස්කම් එක. නමුත් මිනිස්සු මූව් වෙන්න පටන් ගත්තා නේ. අපි ගත්තොත් යුරෝපයෙන් ලංකාවට එනවා, ඉන්දියාවෙන් ලංකාවට එනවා, ඊට පස්සේ මැද පෙරදිගින් ලංකාවට එනවා. ඒවත් එක්ක මේ සංස්කෘතීන් මිශ්‍ර වෙන්න පටන් ගත්තා. එතකොට ඒ ඇදහිලි ක්‍රමවල වෙනස්කම් මේ මිශ්‍ර වෙලා තියෙනවා. ඒත් එක්කම ආගම් මිශ්‍ර වෙලා තියෙනවා. විලාසිතා මිශ්‍ර වෙනවා. ආහාර පුරුදු මිශ්‍ර වෙනවා. ඒහා බැඳිච්ච කලා නිර්මාණ මිශ්‍ර වෙනවා. ඒත් එක්කම අපි ගත්තොත් එම අර ශරීර වර්ණ පවානේ මිශ්‍ර වෙන්න පටන් ගන්නවා. යුරෝපීය අයගේ සුදු හමක් තියෙන්නේ, ඝර්ම කලාපීය අයගේ සම කළු හමක් තියෙනනේ. එතකොට ඒගොල්ලෝ මිශ්‍ර වෙනකොට ඒගොල්ලන්ගේ දරුවන් මිශ්‍ර හමක් තියෙන මිශ්‍ර වර්ණයන් තියෙන දරුවෝ බවට පත් වෙනවා. එතකොට ලෝකයේ මේ වෙනකොට ওই කියන විදිහේ සුද්ධ සංස්කෘතියක් එහෙම නැත්නම් සුපිරිසුදු සංස්කෘතියක් අමිශ්‍ර සංස්කෘතියක් පවතින්නේ නැහැ. සංස්කෘති මිශ්‍ර වෙලා තියෙන්නේ. තවදුරටත් මිශ්‍ර වෙමින් ඉස්සරහට යනවා. ඒ මිශ්‍රත්වය අපි ගත්තොත් ඒකත්වයක් බවට, ඒකීය සංස්කෘතියක් බවට ලෝකයේ දකින්නවා. අපි ගත්තොත් දියුණු සංස්කෘතිකම නිසා කියන්නේ මේ තියෙන විවිධත්වයන් විදිහට පිළිගන්න ගමන් මේ දේවල් තියෙන අර සමාජ සංවර්ධනීය තත්වය, භූගෝලීය තත්වයන් තේරුම් අරගෙන මේ තියෙන සංස්කෘතිය විවිධත්වයේ තේරුම් ගත්ත මේක දියුණු මේක මානව සංස්කෘතිය කියන මේක තමයි මානව සංස්කෘතිය කියන එක තේරුම් ගත්ත මනුස්සයා තමයි දියුණු සංස්කෘතියක් තියෙන මිනිසා කියලා අපි දකින්නේ. ඒ නිසා අවසාන වශයෙන් ගත්තොත් එහෙම සංස්කෘතිය කියන්නේ සෝබාදහමේ නේ මිනිසා අත්පත් කරගත්තු සියලුම දේ සෝබාදහමට එරෙහිව, සෝබාදහමට පටහැනිව, සෝබාදහමට අමතරව මිනිසා අත්පත් කරගෙන තියෙන මේ ආධ්‍යාත්මික, ලෞකික සියලුම දේ තමයි සෝබාදහම කියලා කියන්නේ. මිනිසා සෝබාදහම ජය ගැනීමෙන් මිනිසාගේ අවශ්‍යතා, ජීව විද්‍යාත්මක අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මිනිසා අත්පත් කරලා තියෙන, නිෂ්පාදනය කරලා තියෙන සියලුම දේවල් සංස්කෘතිය වෙනවා. මිනිසා සත්වයාගෙන් වෙනස් වෙන සංස්කෘතිය නිසා, මිනිසා සබහාදහමට එකතු කරන අලුත් සියලුම දේ සංස්කෘතිය. ඒක නිසා මිනිසාගේ තියෙන ශ්‍රමය කියන අපූර්ව හැකියාව නිසා, අපූර්ව ලක්ෂණය නිසා මිනිසා විද්‍ය නිෂ්පාදනය කරනවා. ඒකත් එක්ක සංස්කෘතික අංග ලෝකයට මේ සබහාදහමට එකතු වෙනවා. අපි දන්නවා මානව සංවර්ධනයත් එක්ක මිනිසා ඉන්නේ ප්‍රගමණයක. ඒක తాවකාලිකව හෝ කාලීනව ගත්තොත් එimhe එක තැනක රැඳුණාට, එක තැන පළුණාට අපි මේ කතා කරපු ධනවාදය ඇතුලේ සංස්කෘතිය පරිහානියක තිබුණාට, පසුගාමීත්වයක තිබුණාට මානව සංවර්ධනයත් එක්ක, මානව ප්‍රගමණයත් එක්ක මේ මිනිසා
අලුත් නිෂ්පාදන තත්ත්වයන් වලට නිෂ්පාදන සම්බන්ධතා එහෙම නැත්නම් නිෂ්පාදන යන අත්පත් කර ගැනීමත් එක්කම මේ තියෙන සම්බන්ධතා වෙනස් තලයකට යනවා. ඒකත් එක්කම සංස්කෘතිය වෙනස් දියුණු මට්ටමකට පත් වෙනවා. එතකොට අපි ගත්තොත් මේ ධනවාදයේ තියෙන නරුමත්වය ධනවාදයේ තියෙන බිඳ වැටීමත් එක ධනවාදයට තවදුරටත් යන්න බැරි තත්ත්වයක් ඇතුලේ නේ නව සමාජ ක්‍රමයන් බිහි වෙනවා. සාමූහිකත්වය පිළිගන්න සාමූහිකත්වයත් සමග සමාජය ගොඩ නැගෙන නව සමාජ තත්ත්වයන් ගොඩ නැගෙනවා. ඒකත් එක මේ සංස්කෘතිය පවා ඒකට ගැළපෙන විදියට අදාළ දියුණු තත්ත්වයන් වලට පත් වෙනවා. එහෙනම් අපි අලුත් මාතෘකාවකින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.